හලෝ කොහොමද ඔයාලට මේ 2026 මම ඔයාලට ගෙන පළවෙනි vlog එක මේ vlog එක නම් මම රෙකෝඩ් කරේ උදේ ඉඳලා. ඉතින් මම උදේ නැගිටලා මම එදා තනියම උදේ හිටියේ. ඉතින් මම උදේට හදාගත්ත බත් එක තමයි මේ තියෙන්නේ. අලුත් අවුරුද්ද පළවෙනි vlog එකේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ එන බලාපොරොත්තු ඉෂ්ට වෙන ලස්සන අවුරුද්දක් වෙන්න ඕන 2026 කියලා. දැන් බලමු මං කොහොමද තනියම ගෙදර ඉඳලා පැඩිකියුර් එකක් කරගත්තේ කියලා. මෙතනදී මගේ අතින් ලොකු මිස්ටේක් එකක් වෙනවා. ඒක මං ඔයාලට කියන්නම්. ඔයාලා මේක try කරනවා නම් අනිවාර්යයෙන්ම මේ මිස්ටේක් එක හදාගෙන කරන්න. මුලින්ම ඔයාලගේ කකුල් වල nail polish ගාලා තියෙනවා නම් ඒවා ඉස්සලාම අයින් කරගන්න ඕනේ. මං ඒක ඉස්සලාම කරගත්තා. මෙතනදී නම් මං කැම් එක ටිකක් උඩකින් තියලා තියෙන නිසා ඔයාලට පේනවා ටිකක් අඩු ඇති. වතුර බේසමක් අරගන්න ඕනේ මද රස්නේ උණු වතුර දාලා. ඊට පස්සේ මම දැන් පෙන්නන්නේ මම nail polish ටික අයින් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් ගාලා තියෙනවා නම් ඒව ඉස්සලාම අයින් කරගන්න. දැන් අපි බලමු මේ මද රස්නේ උණු වතුර එකට අපි මොනවද දාන්න ඕනේ කියලා. මෙතනදී දාන ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මගේ අතින් මිස් උනේ. ඉතින් ඔයාලට මම එක කියන්නම් ඔයාලා ඒක ඇඩ් කරගන්න. මුලින්ම මේ විදිහට ලුණු දාගන්න ඕනේ. මෙතන pink salt එක තියෙනවා නම් ඒකත් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මම මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ගෙදර රෝස තිබ්බ නිසා මම රෝස පෙති ටිකක් දාගත්තා. අත්‍යවශ්‍යම තව දෙයක් තමයි අපිට දෙහි එහෙම නැත්නම් ලෙමන් ගන්න පුළුවන්. ඊළඟට බේකින් සෝඩා මම මේකට දාගන්නවා. අපිට තක්කාලි අත්‍යවශ්‍යම නැහැ. හැබැයි අපි අර නියපොතු හොඳට බ්‍රෂ් කරගත්තී අපිට තක්කාලි තියනවා නම් හොඳයි. ඊළඟට මම කොහොඹ කොළ දාගත්තා. මේ මම දාගන්න බේකින් සෝඩා ටික. මෙතනදී ඔයාලට දාගන්න ඕනේ බොඩි වොෂ් එහෙම නැත්නම් ෂැම්පූ වර්ගයක් ඔයාලා පාවිච්චි කරන ඕනම දෙයක් බොඩි වොෂ් එකක් හරි ෂැම්පූ එකක් හරි ඒක තමයි මට දාගන්න බැරි වුනේ. මේ තියෙන්නේ මම මේ හදාගත්ත ටික. මෙතන තක්කාලි නම් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මට හිතුණා තක්කාලි වලින් අර සොෆ්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත වතුර එක. මේ ටික ඔක්කොම දාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකට බොඩි වොෂ් හරි ෂැම්පූ හරි දාලා කකුල් දෙක විනාඩි 20ක් විනාඩි 15ක් අතර කාලයක් හොඳට කකුල් දෙක දාලා තියාගන්න ඕනේ. සිත මගේ සූරනා ශෝකී කරනා දනිනා මේකේදී පැඩිකියුර් එකක් විතරක්ම නෙවෙයි අපේ මනසට උනත් ගොඩක් රිලැක්ස් එකක් හම්බ වෙනවා මේ වැඩෙන්. ඉතින් ඔයාලත් අදම කරලා බලන්න. මේක ගෙදරම තියෙන දේවල් පාවිච්චි කරලා කරන්න පුළුවන් නිසා හරිම ලේසි. ඒ වගේම අපි මේකට පාවිච්චි කරන්නේ රස්නේ උණු වතුර නිසා මේකෙන් අපිට දැනෙන කම්ෆර්ටබල් එක ගොඩක් වැඩි. කාලෙකින් vlog කරන නිසා මට voice කරන විදිහක් දැන් මතක නැහැ ළමයි. හරි කොහොම වුණත් දැන් අපේ කකුල් දෙක පෙඟිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ නියපොතු ටික හොඳට වතුර උරාගෙන තියෙන නිසා අපිට පුළුවන් මේ වෙලාවේදී අපේ නියපොතු ටික කපා ගන්න. මේ වෙලාවේදීම ඕනේ කියලා එකක් නැහැ. හැබැයි අපිට ලේසි මෙතනදී අපේ නියපොතු ටික කපා ගන්නවා නම් මොකද ලස්සනට පාසෙන් අපිට මේ වැඩේ එතනදී කරගන්න පුළුවන් නිසා. ඉතින් මගේ කකුල් දෙකේම නියපොතු ටික මේ වෙලාවේ මෙතනදී කපා ගත්තා. ඊට පස්සේ මම ආයෙත් කකුල විනාඩි 5ක් විතර මේ තියාගත්තා. ඊළඟට අපේ ඊළඟ ප්‍රධානම වැඩේ අපි දැන් කරන්න හදන්නේ අපි මේ දෙහි පාවිච්චි කරන්නේ මේ දෙහි වලින් අපේ නියපොතු අතට අපේ ඇඟිලි යට අර ඇඟිලි පුරුක් එන්නේ ටික අපි හොඳට මැද ගන්න ඕනේ. කියන්නේ දෙහි ලෙල්ලෙන් අපිට පුළුවන් අපේ කුණු දූවිලි මෙතන රැඳිලා තියෙන මේ කළු පාටේ පැල්ලම් යන ඒවා අයින් කරගන්න. මේක ගොඩක් දුරට එකම දවසකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපි මේක සතියට දෙපාරක් එකපාරක් වගේ කරොත් අපිට ලොකු රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මේ මං කරන විදිහට මේ වගේ දෙහි අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් පිළුඹ අර කකුල් පාවිච්චි කරන ඒ වගේ ටූල්ස් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ස්වභාවික දේවල් වලින්මයි ගෙදරදීම ගන්න පුළුවන් දේවල් වලින් විතරයි මම මේක කරන්නේ. මෙන්න මේ විදිහට අපේ කකුලේ හැම තැනම අපි මේ දෙහි වලින් හොඳට මැද ගන්න ඕනේ. හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා වේදනාවන් දවා සිත් පැරිනෙත් මගේ බොඳ වෙන
මේ තියෙන අනිත් තක්කාලි කෑල්ල මේ තක්කාලි කෑල්ලෙනුත් අපිට පුළුවන් මේ විදිහට කකුල හොඳට මැද ගන්න. මේකේ මං හිතනවා කකුලට අපේ 아무තු සොෆ්ට් එකක් ලැබෙනවා කියලා. හරි. ඔන්න අපි දැන් අපේ කකුල් දෙකම හොඳට නියපොතු කපලා එතකොට දෙහි වලින් තක්කාලි වලින් හොඳට කකුල් දෙක මැදගෙන තමයි තියෙන්නේ. මෙතනදී ෂැම්පූ හරි බොඩි වොෂ් හරි පාවිච්චි කරොත් අපිට මේ කකුල් දෙක මේ වතුරෙන්ම හොද ගන්න බැරි නිසා ඔයාලා වෙනම මද පිරිසිදු උණු වතුර එකක් අරගෙන කකුල් දෙක හොඳට හොද ගන්න. දැන් අපි මැදගත් දෙහි කෑලි තියෙන නිසා අපිට පුළුවන් කකුල් දෙක එතනින් හොදලා අයින් කරගන්න හොඳ වතුර එකක් අරගෙන. ඊළඟට අපිට මෙතනදී ඕන වෙනවා අපිට කකුල පිහන්න පුළුවන් ටවල් එකක් හරි මොකක් හරි පැනල් එකක් හරි. මම මෙතනදී පැනල් එකක් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ හොඳට කකුල් දෙක පිහාගෙන අපේ වතුර ටික කකුල් දෙකෙන් තෙත මාතු කරලා අයින් කරගන්න ඕනේ. මේ ඊළඟට අපි පාවිච්චි කරන ස්ක්‍රබ් එක. දැන් අපි කකුල් දෙකට ස්ක්‍රබ් එකක් දාන්න තමයි යන්නේ. මේ ස්ක්‍රබ් එකට මම දාගත්ත දේවල් මම ඔයාලට කියන්නම්. මේකේ තියෙනවා කෝපි, යෝගට් හරි මීකිරි හරි අපි ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට කහ දාගෙන තියෙනවා. ඊළඟට සීනි ටිකක් දාගෙන තියෙනවා. මේ ස්ක්‍රබ් එක හදාගන්න හරිම ලේසියි. මේක අපිට මුළු ඇඟටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ස්ක්‍රබ් එක හොඳට කකුල් දෙකේ අපි ආලේප කරගන්න ඕනේ. මම නම් මේක අතින්ම තමයි ගාගත්තේ. ඔයාලට පුළුවන් මේක ස්ක්‍රබ් එක කකුල් වල ගාන බ්‍රෂ් එකකින් හරි මොකකින් හරි එහෙම ගා ගන්නත් පුළුවන්. මම නම් මේක හොඳට ගා ගන්න ඕන නිසා අතින්ම තමයි ගාගත්තේ. යටේදී දැන් අපි යට තියලා තියෙන රෙදි කෑල්ල අපි හොදන රෙදි කෑල්ලක් තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකේ ස්ක්‍රබ් එක ගෑවෙන නිසා. මේ විදිහට කකුල් දෙකේම අපිට පුළුවන් මේක ගා ගන්න. ඊළඟට අපිට තියෙන ස්ක්‍රබ් එක හොඳ පිරිසිදු වතුරෙන් අයින් කරගන්න. ඉතින් මට මේ වීඩියෝ ක්ලිප් එක ගන්න බැරි වුණා. ඊට පස්සේ අපේ කකුල් දෙක දැන් හොඳටම පිරිසිදු වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන ඔයාලා පාවිච්චි කරන ඕන බොඩි ලෝෂන් එකක් හරි ඇලෝජෙල් එකක් හරි මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන බොඩි ලෝෂන් එක තමයි මේ පාවිච්චි කරන්නේ. දැන් අපේ කකුල් දෙකට හරිම සනීපයක් දැනෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් කැමති නම් ආයෙත් nail polish එකක් ගා ගන්න. නැත්නම් nail polish එකක් ඕන නැත්නම් ඔයාලට ඔය විදියට තියාගන්නත් පුළුවන්. දැන් අපේ pedicure එකේ වැඩේ ඉවරයි. ඉතින් ඔය විදියට තමයි ලේසියෙන්ම ගෙදර ඉඳලා pedicure එකක් කරගන්න. මම මේ පෙන්නන්න මට දාගන්න බැරි වුණා අපේ ෂැම්පූ එක. එහෙනම් ඔයාලත් අමතක නොකර බොඩි වොෂ් එකක් හරි ෂැම්පූ එකක් හරි පාවිච්චි කරන්න. අදට මම ගිහින් එන්නම්. මම අනිවාර්යෙන් subscribe කරන්න. Thank you for watching. Bye bye.